ආවේ මේ වෙසක් කූඩුව බලන්න. මේක හදලා තියෙන්නේ හිතාගන්නවත් බෑ. දකිනකම් විශ්වාස කරෙත් නෑ ඉතින්. මේක හදලා තියෙන්නේ බෝතල් මූඩු වලින්. අර අපි බොන බීම බෝතල් මූඩි වතුර ප්ලාස්ටික් ඒ විසි කරන බෝතල් මූඩි එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. හිතාගන්න බෑ මාරම ලස්සනයි. මේ කූඩු ටිකම මේ කූඩු පහම හදලා තියෙන්නේ බෝතල් මූඩි වලින්. මේ වයසක මාමා කෙනෙක් තමයි හදලා තියෙන්නේ. එයාගෙන් අහපුවම එයා කියනවා මේ බෝතල් මූඩි එකතු කරගන්න තමයිලු ලොකු කාලයක් බලන්නකෝ ඒකේ ලස්සන. හිතාගන්නත් බෑ කොහොමද හදලා තියෙන්නේ කියලා. අපි ඇහුවා කොහොමද හැදුවේ කියලා. ඉතින් එයා විස්තර කරනවා මේක හදපු විදිය. ඒ වුණාට ඒ කෙනාගේ ඉවසීම කොච්චරක්ද නේද? බලන්නකෝ ඔයාලටත් හිතාගන්න බැරි වෙයි. මේක හැබැයි මේ ගම ඇතුලේ ගෙදර ඒ මාමා ගෙදර එල්ලන්න තමයිලු මේක හැදුවේ ඉතින්. මිනිස්සු ගොඩක් කට්ටියට දන්න කට්ටිය යනවා. ඇත්තටම මේක අර තරුණ ළමයිට පෙන්නන්න ඕනිම දෙයක්. ඒ තරම් ලස්සනට හදලා තියෙනවා. ඉවසීම කියන එක මාර විදිහට තියෙන්න ඕනේ. මොකද මේක බෝතල් මූඩි එකතු කරගන්න ඕනි. ඒ පාට ගලපන්න ඕනි. ඒක එතකොට ඒ හදන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕනේද නේ? හිතාගන්න බෑ කොහොම හැදුවද කියලා. ඒ මාමා හරි වයසයි. රස්සාවක් කරන මාමා කෙනෙක්. ඒ මාමා කියන විදිහට එයා වඩු කර්මාන්තය තමයිලු කරන්නේ. කැටයම් කපන්න ඒ වගේ චිත්‍ර අඳින්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ මාමට හිතිච්ච දෙයක් තමයි මේ හදලා තියෙන්නේ. මන් දන්නේ ඇත්තටම මම මීට කලින් නම් කොහෙවත්ම දැකලා නෑ. එක එක ඔය දැන් ඉවතලන ද්‍රව්‍ය වලින් කට්ටිය හදනවනේ ඉස්කෝලවල දහම් පාසල් වල එහෙම ඔය හදනවනේ. ඒ වගේ දේවල් වලවත් මෙහෙම දෙයක් දැකලා නැහැ. මේක එකපාරට දකිනකොට බෝතල් මූඩි කියලා හිතන්න බෑ. අර ළඟට ගිහිල්ලා බලපුවහම තමයි හිතාගන්න පුළුවන් මේ බෝතල් මූඩිම කියලා. ඒ තරම් අර අපිට කියද්දී එහෙම විශ්වාස කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ ඇත්තටම. ඒක අර ළඟටම යන්නම ඕනේ බලන්න. මේක අර ගමක් ඇතුළෙම හැදිච්ච දෙයක්නේ කාටවත් අර ප්‍රදර්ශනය කරන්න පුළුවන් අවස්ථාවක් නැහැ ඉතින් ඇත්තටම. කාටවත් දකින්න නැහැ. ඒ මාමා ගෙදරම වත්තේ තමයි හදලා තියෙන්නේ. එයා තනියම හැදුවා කියලා තමයි ඉතින් කියන්නේ මේක. තනියම අලවලා ගම් වලට මං හිතන්නේ අහනකොට කිව්වා ගම් ජාතියක නමකුත් කිව්වා. ඒ ගම් වලට රුපියල් 15000ක් විතර ගියලු ගම් ටිකට විතරක්. ඒ ගම් වලින් අලවලා අර තංගොස් නූල් වලින් තමයි මේ රැලි එල්ලලා තියෙන්නේ. ඒ මාමා ඉතින් හදන හැටි කියනවා. එහෙම එල්ලලා හැදුවලු අවුරුදු 2ක් 3ක් වගේ ගියලු හදන්න. ඒ කියන්නේ බෝතල් මූඩි එකතු කරගන්නම ලොකු කාලයක් යනවනේ. ඒ බෝතල් මූඩි එකතු කරගෙන අර මේ කොටු වෙන වෙනම අලවගෙන ඒ කොටු ටික ආයි අටපට්ටම එකතු කරලා අලවලා එහෙම තමයි කරලා තියෙන්නේ. ඒ මාමගෙම වත්තේ එල්ලලා ඒ මාමා කරන්ට් එක දීලා අර ගෙදරට අර වෙසක් එකට අපි සාමාන්‍ය කූඩු හදන්නේ ඒ වගේ තමයි ඉතින් මෙයත් මේ එල්ලලා තියෙන කූඩුව. හැබැයි මිනිස්සු ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා බලන්න. මං හිතනවා මේ වෙසක් කූඩුව බලන්න ආපු කට්ටියන්ට දන්සලකුත් ඒ මාමා තනියමම දන්සලකුත් දෙනවා. එක දවසකට බත් ආයි දවසක නූඩල්ස් එතකොට බෙලි මල් එහෙම දන්සලුත් දෙනවා. එදා අපි යනකොට නම් තේ තමයි දුන්නේ. බිස්කට් දීලා තේ දෙනවා දන්සල. ඉතින් ඒ මාමා තනියම තමයි මේ හැමදේම කරන්නේ. ගලපලා තියෙන හැටි
අවුරුදු දෙකක් විතර මූඩියට තමයි කාලේ යන්නේ. මූඩි හොයන්න බෑ. ගම් තියෙන නලවන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ නූල් දාලා ගැට ගහලා නෙමෙයි ගම් වලින් අලවන. තනිකර ගම් දින තුන 15000 පස්සේ. රිපිටිස් කියලා තියෙන ගන්නවා. ඒ පොලිටින් එක තියලා පොලිටින් එක උඩ තමයි ගම් අලවන්නේ. නැත්තම් ඈලක තියලා ඒක ගන්නට බෑනේ. ඒ පොලිටින් එකේ පොලිතින් එකේ තියලා අලවලා තමයි සෙට් කරලා තියෙන්නේ. සෙට් කරලා. කොටස් 12කට කලවන්න පුළුවන්. අර ත්‍රිකෝණ උඩ ත්‍රිකෝණ අතර ගන්නවා. ඔව් ඒව වෙන වෙනම එකතු කරලා තමයි හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ. එතකොට මේ යට කොටසේ තියෙන ත්‍රිකෝණ අට මේ හතර විතර ගලව ගන්න පුළුවන්. උඩ ත්‍රිකෝණ අට ගලවන්න පුළුවන්. රැලිත් නේ අර විදලා කඳුකුරක් කරන හදාගෙන හිටියේ මම ඒක. මූඩිය විදිනවා. ඒකවල ලොකු ඉදිකටු තියෙනවනේ. ලොකු ඉදිකටට බවුන්ඩේෂන් නූල් බවුන්ඩේෂන් අදින් නූල් ඒ නූල් ඉදිකට ගාම මුල තමයි උණු කරා උණු අර රැලි මට්ටමට ගන්න. මමගේ තනි වේදම. ඔව් තනි. ඉතින් මට මේක හවුල් කරගත්තේ නැහැ. හවුල් කරගත්තොත් මට අවුට් වෙනවා. يعني මේ දැන් රතු පාට මූඩියට නිල් පාට මූඩියක් ඇල්ලුවා. ඒකත් ඒක ගලවන්න මෙහෙමයි. ඔව් දැන් කහ පාට මූඩි පෙළ ආවනම් කෙලින්ම කහ පාට මූඩි පෙළ අතෙන්ට එන්න ඕන. පාට කීයක් තියෙනවද මම? පාට පුතේ මේක හිතා ගන්න බෑ ඉතින්. එහෙම ගණන් කරලානේ මේ මූඩි හම්බෙච්ච ඒ වගේ. හම්බෙච්ච හැටියට වෙන් කර ගන්න රටාවකට දැන් අර ලොකු මූඩියේ තියෙන කොටු හතරක් පෙන්නලා තියෙනවනේ. ඔව් ඇතුළෙත් කොටු හතරක් පේනවා නේ. ඇතුළේ කොටු හතරක් පෙන්නලා තියෙනවා. එක කොටුවක් ඇතුළේ තව කොටු හතරක් තියෙනවා. දැන් ඒ කොටුවක් දැන් මේ පොඩි කොටුවක ප්‍රමාණය තමයි අර කොටුවක තියෙන්නේ. ලොකු කූඩුවේ තියෙන්නේ මේ පොඩි කූඩුවක ප්‍රමාණය තමයි එක කොටුවක් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු කූඩුවේ ප්‍රමාණය පොඩි කූඩුවේ කොටු ප්‍රමාණය 4ක් වෙනවා අර ලොකු කූඩුවේ එක කොටුවක්. එක කොටුවක්. ඔක කොටුවක්. දැන් ඒකට ඇවිල්ලා තියෙන්නේ මූඩි එක පැත්තකට 18යි මේ පැත්තට 18යි මේක ඇවිල්ලා තියෙන්නේ 8යි. මේක 8 කොටුවක් අරක 18. ඒ කියන්නේ අඩි එකමාරක කොටුවක්. අපරාධනේ කැරගෙන්නත් දාගන්න තියෙනවා. කැරගෙන්න පුතේ මේ මං උත්සාහ කරා මේ ඉතින් මට ඒක උපකරණත් නැහැ. ඔව් නෑ. ඒක නිසා ඒක එහෙම නැත්තේ හැබැයි ඒ කරකවන හැදුවොත් ඉන්නවා හදනවනේ මීට වැඩිය මේ يعني ලනු ප්‍රමාණය මෙහෙම එල්ලන්න හදන්න බෑනේ. ඒකෝට සත්‍යමත් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. අනික රැලි ප්‍රමාණය බැලුවොත් රැලි බිම වදින්නත් බෑ. රැලි ඉස්සෙන්නත් ඕන. මේක දුන උඩ එල්ලන්න. මම පාර මේ ඇතුලේ පොඩ එළියට ගෙනියන්න තිබ්බේ කූඩුව. අනේ පුතේ මම ඉතින් ගෙදරට ඔක හදාගත්තේ ගන්න. මම ඉතින් දැන් මේක එකක් කිය කියලා. හොඳයි සෑම සිල්දනාතම නිර්වණ සරණ ඔය ඉතින් මම අපි දැකලා නෑනේ කොහෙද. ඔය දැන් මට ගොඩාක් දිනක ලංකාවේ අදහස පහළ වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ බෝතල් මෝඩි ඒක රාශී කරන්නට එහෙම නැත්නම් මේ තුලින් යම්කිසි නිර්මාණයක් කරන්නට අවශ්‍යයි කියන ඒ චේතනාව හදවතට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවයි අපි කතා කරේ කේම් නිමලරත්න වැලිවර්ණ කැටියේ මේ අදහස මේ නිර්මාණය කරන්නට අදහස මල්පල ගන්නන්නට අදහසක් සිතුවිල්ලක් හැටියට එදා තමයි ඒ චේතනාව හදවතට ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබ කවුරුත් නොදන්නා වුණාට මේ නිර්මාණය සඳහා අප කොමන කාලයක් ගියාද කියලා මම අහලා බලනකොට එතුමා කියන අවුරුදු 3ක කාලයක් සෑහෙන දීර්ඝ කාලයක් අවුරුදු 3ක කාලයක් මේ නිර්මාණය සඳහා වැය වෙලා තියෙනවා. ඒ වගේම ඔබ හිතනවාද කොපමණ මූඩි සංඛ්‍යාවක් මේ වෙසක් කෝඩු නැත්නම් මේ නිර්මාණය සඳහා යොදාගෙන ඇති කියලා. මේ අවුරුදු 3ක කාලය තුලදී මෙතුමා ඒක රාශී කරලා තියෙනවා මේ බෝතල් මෝඩි 45000ක්. විශාල සංඛ්‍යාවක් 45000ක බෝතල් මෝඩි සංඛ්‍යාවක් මෙතුමා ඒක රාශී කරමින් එක්රැස් කරමින් වසර 3ක කාලයක් ගත කරමින් මෙම 2026 වසරේ වෙසක් මංගල්‍ය නිමිත්තෙන් මේ නිර්මාණය එළිදක්වන්නට ඔහු අදහස් කරගෙන තිබෙනවා. ඉතින් අපි මේ පිළිබඳව එතුමා මේ මොහොතේ අපත් සමග සිටින වෙලාවෙම අපි මේ පැමිණ සිටින තමුන්නාන්සේලාට මේ මතක් කිරීම කරේ ඉතාමත්ම වටිනා නිර්මාණයක්. ගෘහ නිර්මාණ ශිල්පියෙක් ඒ වගේම වඩු නිර්මාණ ශිල්පියෙක් හැටියට සේවය කරමින් ජීවන වෘත්තිය කරගෙන යමින් ඒ කාලය ගත කරමින් ලැබෙන නිවාස
මොකද හිතෙන්නේ මේ කූඩුව ගැන. ඇත්තට මේ මම ටිකක් වයසයි නේද? වයසක කෙනෙක් කළත් බලන්න පුදුම විසීමකින් නේද මූඩි එකතු කරලා ඒක ලොකු කාලයක් ඇතුළත ඒක හදලා මෙහෙම ප්‍රදර්ශනය කරන්න හිතනවා. කියන්නේ එයාට අර කාගේ හරි සපෝට් එකක් හම්බුණා නම් අර මුදල් අතින් උනත් ලොකු දවක් හම්බුණා නම් එහෙම මේ මම මීට වඩා ලොකු දෙයක් කරන්න තිබුණා. මම හිතනවා අර කැරකෙන කූඩුවක් වගේ මේක ගෙවුවා නම් හරි ලස්සන තියෙයි. මේක එකක් තියෙන ගම ඇතුලේ මෙයාගේ ගෙදර තමයි මේක හදලා තියෙන. අර ගමෙන් එළියේ අර ගොඩක් සාමාන්‍ය මිනිසුන් ගොඩකට ඇවිල්ලා බලන්න පුළුවන් තැනක වගේ තිබුණා. මොකද හිතන්නේ යාළුවනේ මේ කූඩුව ගැන ඔයාලගේ අදහසත් එනම් කියන්නකෝ.